හායි යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඔන්න 2025 ක්‍රිස්මස් ලොන්ජ් එකට ඔයාලව ගොඩාක් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ බ්ලොග් එක එඩිට් කරන්න නම් ජනවාරි මාසේ කොහොම හරි මම shopping ගියේ 2025 දෙසැම්බර් 13 මට මතක විදිහට. ඉතින් මම හලාවත මෝනිකට තමයි shopping ගියේ. එහෙනම් ඉතින් දෙකටම වීඩියෝ එකක් කරලා ඉන්න මම මොනවද ගත්තේ කියලා බලන්න. හායි යාළුවනේ. ඉතින් ඔය මම දැන් සමහර ඔයාලට පෙන්නන්න යන්නේ මම මොනවද ගත්තේ කියලා. අපි බලමු එහෙනම් මම මොනවද ගත්තේ කියලා. අද චුට්ටක් වොයිස් එක වෙනස් වෙලා තියෙන්නේ. කතා කරගන්නත් බැවගේ මට හොඳටම පීස් එක වැඩි වෙලා තියෙන්නේ මේ දවස්වල මේ දූවිල්ලටයි ඉතින් එහෙම ගම බිම් ටිකක් වැඩි ඒ නිසා එහෙනම් වැඩි කතා ඕනේ නැහැ අපි බලමු මෙච්චරයි මේ පාර මම ගත්ත දේවල් බොහොම පොඩ්ඩයි තියෙන්නේ අපි එහෙනම් ඉක්මනට බලමු මම මොනවද ගත්තේ කියලා මම ඔක්කොම ගත්තේ මොහොතකින් එහෙනම් ඉතින් අපි බලමු මම මොනවද ගත්තේ කියලා. මම ගත්තා මෙන්න මේ ෆ්‍රොක් එක. ඉතින් ඔයාලට සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ වීඩියෝ එකදී. ඉතින් මෙතන මේ වගේ big ෆ්‍රොක් එකක් මම ගත්තා. ඉතින් මේක තමයි මම මේ පාර ක්‍රිස්මස් එකට අදින්න හිතාගෙන ඉන්නේ. හොඳයි ඊළඟට අපි බලමු මොයාලට තේරෙනවා. මෙන්න මේක. අනේ මම හරිම ආසාවෙන්ම ගත්ත ඇඳුම. ලස්සනම ලස්සන ස්කර්ට් එකක්. ඉතින් මම මෙතෙන්ට තිබ්බට මෙච්චර උරලන් ස්කර්ට් එක අරින්නේ නැහැ. ඉතින් මේක තමයි මම සරේ ගත්ත ඊළඟ ඇඳුම. ඊළඟට මෙන්න මේ ඕකෝට් එක ගත්තා මම. අර ෆ්‍රොක් එකට දාන්න තමයි මේ ඕකෝට් එක ගත්තේ. ඊට පස්සේ ටැග් එක නම් ගැලවුණා. ගැලවුණා කියන්නේ ඒක මේ ගැලවිලා වැටුණා මම දැන් ගත්තේ. මෙන්න මේ ක්‍රොප් টොප් එක ගත්තා මම අර ස්කර්ට් එකට. ඊළඟට මම ගත්තා මෙන්න මේ ෂූස් දෙක. ඉතින් ඔයාලා ගිය පාර ක්‍රිස්මස් vlog එකෙන් දකින්න ඇති. මේ ක්‍රිස්මස් vlog එකෙන් නෙමෙයි සෝරි ක්‍රිස්මස් shopping vlog එකෙන් කතා කරගන්නත් බෑ ළමයි. හරිම තාමත් රෝකාතුරු තත්ත්වයක තමයි මේක කරන්නේ. නැත්තම් ඉතින් මම ක්‍රිස්මස් එකට මේව පාවිච්චියට ගන්න එපා. ඉතින් ආය මේක පෙන්නන්න හම්බ වෙන්නේ නැහැ මේ ටික මේ විදියට. ඉතින් ඒ නිසා කොහොම හරි අද මේ වීඩියෝ එක කරනවා කියලා හිතුවේ. මෙන්න මේ දෙක මම ගත්තා. මේක නම් ඇත්තටම රුපියල් 690යි මේක වාසි ඉතින් මේ කාලේ. ඊළඟට මම ගත්තා මෙන්න මේ වගේ කියුලට් එකක් ගෙදරට අඳින්න. ඉතින් මම කියුලට් නම් අඳින්න ටිකක් අඩුවෙන් ඒත් ඉතින් මට දැක්කම ආසයි තිචින්න උස්සගෙන ආවා.